ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් ගෙවත්තේ ලොකු ඉඩකඩක් නැති ඔයාලා වෙනුවෙන්ම තමයි අද වීඩියෝ එක. එහෙමනම් අපි යමු පෝච්චියක හරිම ලේසියෙන් සරුසාර ගෝව පැලයක් හිටව ගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මතක තියාගන්න ඕනි ගෝව වලට ටිකක් ගැඹුරු පෝච්චියක් අවශ්‍යයි. අඩුම තරමේ අඟල් 10ක් 12ක් විතර ගැඹුර තියෙන පෝච්චියක් ගන්න ඕනේ. එක පෝච්චියක එක පැලයක් විතරක් හිටවන එක තමයි වඩා හොඳ. එතකොට තමයි ගෝව ගෙඩියට හොඳට ඉඩ ලැබෙන්නේ. ඉතින් මේ ගෝව වලට පෝෂණය ගොඩක් ඕනේ. ඒ නිසා පස් මිශ්‍රණය හදද්දී සාමාන්‍ය මතුපිට පස් වලට කොම්පෝස්ට් හෝ හොඳින් දිරා ගිය ගොම පොහොර එකතු කරන්න. පස් ටික බුරුලට තියෙන්න ඕනේ වගේම වතුර බැස යන විදියට හදාගන්න එකත් ගොඩක් වැදගත්. අපි කලින් හදාගත්ත තවන් පැලයක් අරගෙන පෝච්චියේ මැද හිටවන්න ඕනේ. හිටවද්දී පැලේ මුල් වලට හානි වෙන්න දෙන්න එපා. හිටවල ඉවර වෙලා පොඩ්ඩක් වතුර දාන්න. මුල් සති දෙකේදී විතර පැලේට තද අවුව වැටෙන්න දෙන්න එපා. පොඩ්ඩක් හෙවණකින් දියන්න. පෝච්චි වල වවද්දී පස් ඉක්මනටම වේලෙනවා. ඒ නිසා දවසට දෙපාරක් විතර පස බලලා වතුර දානවා නම් වඩා හොඳයි. හැබැයි වතුර පල් වෙන්න දෙන්නත් එපා. සති දෙකකට සැරයක් වගේ දියර පොහොරක් හෝ කොම්පෝස්ට් ටිකක් පෝච්චියට උඩින් එකතු කරනවා නම් වඩා හොඳයි. ඔයාලට පුංචි රහසක් කියන්නද? පෝච්චියේ පස් මතු පිටට පිදුරු හෝ වියලි කොළ ටිකක් දැම්මොත් පස වේලෙන්නේ නැතුව තෙතමනය ගොඩක් රැදිලා තියෙනවා. මේක ඉතින් චූටි ටිප් එකක්. පෝච්චියේ වවන නිසා අපිට ලෙඩ රෝග ගැන අවධානයෙන් ඉන්න ලේසියි. කොළ කන පණුව ආවොත් කොහොම නිස්සාරණය වගේ ස්වභාවික දෙයක් පාවිච්චි කරන්න. වසවිස පාවිච්චි කරන්න එපා. ඉතින් අපි මෙහෙම වවා ගන්න එකේ නියම ගුණ ලැබෙන්නේ එතකොට තමයි. ඔයාලා දන්නවද? බර අඩු කරගන්න උත්සාහ කරන අයට ගෝවා කියන්නේ හොඳම ආහාරයක්. මොකද මේකේ තන්තු ගතිය ගොඩක් තියෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය පහසු කරලා බඩේ ඇතිවන ලෙඩ රෝග ගොඩක් පාලනය කරන්න මේ ගෝවා උදව් වෙනවා. ඔයාලටත් මේ විදිහට පෝච්චි කීපයක ගෝවා වගා කරගත්තොත් කිසිම විසක් නැති නැවුම් ගෝවා පවුලේ හැමෝටම කන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය අත්හදා බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.